හෙලෝටයි ඔයාට කොහමද? අද මං හදන්න යන්නේ ලස්සම හැලප හදන්න අපිට කුලකම් පිටි දුඹුරු සීනි පොල් ටිකක් ලුණු චුට්ටක් එලසාර චුට්ටක් ගන්නවා යාළුවනේ. හැලප හදනකොට කන්ද කොරා මතක කරන්න එපා යාළුවනේ. ඉස්සර වෙලා පැණි පොල් ටික හදන් ඉන්නට එන්නම්. ඔන්න ඉස්සර වෙලාම පැණි පොල් එක හදාගන්න ෆෑන් එක ලිපේ තියලා හත් කරගෙන ඉන්න ඕනේ. තුමුසීනි චුට්ටක් දාලා තියන්න ඕනේ. ටික දිය උනාම ඉතුරු දිනේ ටික ඒකට ෆෑන් එකට දාන්න ඕනේ. සීනි ටික දිය කරගත්තේ අම්මගේ උදව්වෙන් යාළුවනේ. දිලිවගත් එක්ක පුංචි අපිට හොඳ නෑනේ යාළුවනේ. ඊට පස්සේ මේ ටිකට පොල් ටික දාන්න ඕනේ. හරි. දැන් හොඳින් කවරම් කරගන්න ඕනේ. අපේ එන සායි ටිකක් එකතු කරන්න. ඊට පස්සේ ලුණු ටිකක් එකතු කරන්න. අපි පිටි ටික අනාගන්න කලින් හොඳට වොස් කරගන්න ඕනේ යාළුවනේ. පිරිසිදු භාජනයක් කලගෙන පිටි ටික මේකට දාගන්න ඕනේ. ඒකටම ලුණු ටිකක් එකතු කරන්න. වතුර ටිකක් දාලා මේක හොඳට අනන්න ඕනේ යාළුවනේ. මෙන්න මේ විදියට කවරම් කරගන්න ඕනේ. මෙන්න මේ පදමට කුඩි ටික හදාගන්න ඕනේ. මෙන්න මේ විදියට යාළුවනේ කැන්ට කොඩේ තෙල් ගාගත්තා. මේ ඊට පස්සේ ගුරි මේ කැන්ට කොඩේට දාන්න ඕනේ. ඊට පස්සේ මේ රොටි දවනෝ වගේ මේ ගුලි ටික මේකට දාන්න ඕනේ. තද කරන්න ඕනේ. ඊට පස්සේ
අපි හදාගත්ත පැණි පොල් මේකට දාන්න ඕනේ. ඊට පස්සේ මේ චුට්ට මේ පැත්තට කරන්න ඕනේ. මේ වටේට කරන්න ඕනේ. මේක ආච්චි අම්මගේ. මේක ආච්චි අම්මගේ. මේක අප්පච්චිගේ. මේක අම්මගේ. මේක පුතාගේ. අපි දැන් මේක ස්ටීම් කරගෙන එන්නම් යාළුවනේ. ඔන්න guys හැලපනල්ලදී. දැන් ඉතින් රස බලන්නයි තියන්නේ. සුප්‍රියා තමයි හදලා බලන්න. එහෙනම් guys මං